ගීතාවලි පොතේ 58 1 සහ 2. මේවා කියනකොට පුදුම හිතෙනවා අප සමිඳුන්ගේ දේව වාක්‍ය කොතරම් මිහිරිද කියලා. අපි ජීවත් වෙන ජීවිතය සහ අපි ජීවත් වෙන කාලයත් එක්ක මේවා හිතලා බලනකොට පුදුම හිතෙනවා. මේ බලන්න ස්වාමීන් වහන්සේ කියන දේ බලවතුනේ ඔබ සාධාරණ තීන්දුව දෙන්න හොද. නායකයනි ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්න හොද. එහෙත් ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගත්ත හුය. නීතියට පිටුපා සැහැසිකම් කරන්න ඕය. දැන් දේවචන කියනවා මේ නායකයන්ට බලවතුන්ට කතා කරලා කියනවා ඔබ ඇත්තට මේ සාධාරණ ලෙසද මේ තීන්දුව දෙන්නේ? නායකයනි ඔබ යුතු ලෙසද මේ සෙනඟ පාලනය කරන්නේ? ඇත්තටම මේවා ගැන හිතලා බලනකොට නායකයෝ සහ පාලකයෝ ගැන බලවත් මිනිස්සු ගැන අපිට හිතන දේ සාධාරණ නොවේද කියලා බලන්න. දේවචනයේම අවවාද කරන මේ බලවතුන්ට සහ නායකයන්ට ඔවුන් කරන කින් දේවල් වල තිබෙන නොගැලපෙන තැන් මේවා ඇත්තටම කියවන්න ඕන මේ බලවත් මිනිස්සු සහ නායකයෝ අපි වගේ අය විතරක් නොවේ. ඔවුන්ගේ අතේ මේ දේවචනේ තිබෙනවා නම් ඔවුන් නිසි ලෙස රිසි ලෙස නිවැරදි ජීවිතයක් ඔවුන් ගත කරන්න. ඒ නිසාම බයිබලයේ කියනවා රජෙකුට දේවචනේ පිටපතක් දෙන්න කියලා. එහිදී කියනවා ඔබ මේ යහපත්ව පාලනය නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගෙන නීතියට පිටුපා ඔබ සැහැසිකම් කරන මගේ සහෝදරයා සහෝදරිය දවසකදී දෙවියන් වහන්සේ ඔවුන් ගැන බලා ගනිමි. අපි නීතියට පිටුපා නැතුව සැහැසිකම් නොකර ජීවත් වෙමු. ඔබ යටතේ ඉන්න අයට හරියට සලකන්න. ඔබට ඉහළට යන්න පුළුවන් වේවි. මම දෙවියන් වහන්සේ ඔබ උසස් කරයි. ජේසු පීඩයි ඔබට.